මොකෝ කියන්නේ ඉතින්? කාවද ගේන්නේ අද රැට? කැලේ ඇස්සේ පැදුරක් කලාගෙන ඉමු. මට ඕන එන්නකෝ. යොහානි හංසිකා මේ වෙලාවේ මොනා කරනව ඇත්ද? මේ බලහන් යොහානි. දැක්කද? සිත් තුළ ඇතිවෙන හැඟීම් වලට ඔයාට ඉඩ දෙන්න පුළුවන්ද? BDSM පනිෂ්මන්ට් කළා රෆ් විදිහට තමයි කරන්න. යොහානි කරන්න දෙයක් නෑ. යොහානි හංසිකා හෙට්ටි ආරච්චිව මම අරගෙන ආවා. යොහානි ඔයාට සතුටුද? ඔයාට සතුටුද? අනේ ධනරාජා අතරින් අනේ ධනරාජා යොහානි මේක නිකන් වචනයක් විතරද යොහානි? මගේ රජවාසලේ මගේ රජමාලිගාවේ තියෙනවා ලැට් එකක්. ඒ ලැට් එකේ පෝච්චිය හදලා තියෙන්නේ රත්තරන් වලින්. ඒ ලැට් එකට යන්න පුළුවන් මටයි මගේ රජ බිසෝවරුන්ටයි විතරයි. ඒ අරනකොට වෙන කිසිම කෙනෙකුට යන්න බෑ. මගේ ළඟ ඉන්න පුරෝහිත කෙනෙකුටවත් 5-16කටවත් යන්න බෑ. ඒ රත්තරන් ලැට් පෝච්චිය තියෙන ලැට් එකට කවුරු හරි වෙන ගිහිල්ලා තිබුණොත් මං උන්ව දිවස්සුල ඉඳවනවා. රාජකීය දඬුවම් පනත යටතේ උන්ට දසවද දීලා මම මරනවා. ඒ රත්තරන් ලැට් පෝච්චිය තියෙන ලැට් එකට යන්න පුළුවන් මටයි මගේ බිසෝවරුන්ටයි විතරයි. වෙන කිසිම පඩේකට යන්න බෑ. එහෙම ගියොත් ඒ නිලමැසි පඩයව දිවස්සුල ඉඳලා මරනවා. මම තමයි ධනරජුරුවෝ. කවුද? ධනරජුරුවෝ. මගේ රාජ තේජස රත්තරන් ලැට් එක මේ ලෝකේ තියෙන උසස්ම තත්ත්වයේ මිලාදික රත්තරන් ගෙනල්ලා මම ඒ ලැට් එක හැදුවේ. මේ ලෝකේ තියෙන ගණම්ම දේවල් මේ ලංකාවේ කිසිම කෙනෙකුට වාහනයක්වත් ඒ ලැට් පෝච්චිය ගත්තු සල්ලි වලින් ගන්න බෑ. බලපන් ඒකේ තියෙන අන්න එහෙම තමයි මේ ධනරජුරුව වැඩ කරන්නේ. ධනරජුරුව ගේන්නේ ලෝකේ තියෙන උසස්ම තත්ත්වයේ ගණන්ම ගණන් දඹ රත්තරන්. ඒ වගේම තමයි ඒ ලැට් පෝච්චිය හදලා තියෙන්නේ. හැප්පෙන්න කලින් හිතපන් කායකද හැප්පෙන්න කියලා. වැරදිලා හරි ධනරජුරුවන්ගේ ලැට් එකට වෙන කවුරු හරි එකෙක් ගියොත් රත්තරන් පෝච්චිය තියෙනකට විඳවන්න ලෑස්ති වෙලා හිටපන්. මටයි මගේ බිසෝවරුන්ටයි විතරයි ඒ ලැට් එකට යන්න පුළුවන්.